ජනප්‍රිය කතාබහක්. අයිබෝන් ජනප්‍රිය කතාබහක් වැඩසටහන අපි මුලින්ම පටන් ගනිද්දිම කිව්වා අපි වැඩසටහනේදී කතා කරන මාතෘකා සහ කතා කරන පුද්ගලයන්ගේ විවිධත්වයක් තියෙනවා. ඒ කියන්නේ අපිට ජ්‍යෙෂ්ඨයන් සහ තරුණ පරම්පරාවක වෙනසක් නැහැ. අපි දෙගොල්ලොම සම්බන්ධ කරගෙන මේ වැඩසටහන අරන් යන්නේ. ඉතින් මේ ජ්‍යෙෂ්ඨත්වය සහ තරුණ පරම්පරාව අතර අපි දකින සහ අපි මේ වැඩසටහන තුළ පවත්වගෙන යන නිර්ණායකයක් තියෙනවා. ඒ නිර්ණායකය තමයි ජනප්‍රිය සහ ප්‍රසිද්ධිය කියන අතර තියෙන වෙනස. එතකොට අපි ජනප්‍රිය නිර්මාණ කරපු නැත්නම් මිනිසුන්ගේ අපේ ජනතාවගේ හදේ රැඳෙන සහ රටට යමක් යම් ධනාත්මක දෙයක් යම් වටිනා දෙයක් ඉදිරි කරන නිර්මාණ කරන නිර්මාණකරුවන් සහ අනිකුත් ක්ෂේත්‍රවල පිරිස් සමග තමයි අපි මේ වැඩසටහන කතා කරන්නේ. ඉතින් අදත් අපේ වැඩසටහනට එකතු වෙලා ඉන්නවා වත්මන් පරම්පරාවේ නැත්නම් තරුණ පරම්පරාවේ කලා ක්ෂේත්‍රයේ සංගීත ක්ෂේත්‍රයේ නමක් තියපු දක්ෂයෙක්. මගේ නම් ඇත්තටම පාසල් සමයේ මිත්‍රයෙක්. ඉතින් ඒ නිසා ලොකු හිතවත්කමක් තියෙනවා අවුරුදු ගණනාවක. ඉතින් ඔහු ගැන ගොඩක් ඉස්සර දන්නවා සහ ඔහුගේ දක්ෂකම් ගැන ඒ යුගයේ සිට කියන පාසල් සමයේ සිට මම දන්නවා පෞද්ගලිකව. ඒ වගේම දැන් නම් රටත් දන්නවා. රටම ඒ ගැන දන්නවා. ඔහු නිර්මාණ බොහොමයක් කරලා තිනවා. ඊටාම විශිෂ්ට නිර්මාණ ජනතාව අතරට ගිය නිර්මාණ බොහොමයක් කරලා තිනවා. ඉතින් අපි ඔහුත් එක්ක අද කතා කරලා බලමු මේ ජනප්‍රියතලය සහ ප්‍රසිද්ධිය කියන කාරණා දෙක අතරේ මේ කලා නිර්මාණ දෝලණය වෙන්නේ කොහොමද කියන එක ගැන අපි ඔහුත් එක්ක ඔහුගේ අදහස් විමසලා බලමු. පසන් ලියනගේ බොහොම කාලයකට පස්සේ හමුණා. ඉතින් මම මුලින්ම පසන්ගේ අහන්න ආසයි අහන්න කැමති අපි ඔහුගේ අනිකුත් ඔහුගේ නිර්මාණ කටයුතු ඔක්කොම ඉස්සරහට කතා කරනවා. මුලින්ම දැනගන්න ආසයි පසන් මේ කලා ක්ෂේත්‍රය නැත්තම් මේ සංගීත ක්ෂේත්‍රයට මුලින්ම කැමැත්තක් ආසාවක් ඇති වුණේ මොකක් හරි ඒකට යම් සිද්ධියක් බලපෑවද සිද්ධි මොන හරි බලපෑවද නැත්තම් කවුරු හරි විශේෂ පුද්ගලයෝ මොන හරි අර අනුගමනය කරපු අධ්‍යයනය කරපු කැමැත්තක් තිබ්බ පුද්ගලයෙක් හිටියද කොහොමද ඒ ආරම්භයේ සනටවන්න වෙන්නේ? මෙහෙම කිව්වොත් එහෙම ඒ කියන්නේ අපි පොඩි කාලේ ඉඳන්ම මම අපේ අම්මගෙන් ගත්තොත් එහෙම අපේ අම්මා ඒ කියන්නේ මම ඉස්සර ඉස්කෝලේ යන කාලේ පාඩම් කරද්දී පොඩිම කාලේ දැන් 5 වසරේ 6 වසරේදී එයා ලොකු රසිකයෙක් කියන්නේ සංගීතය ගත්තොත් එහෙම රේඩියෝ ගැන හැමතිස්සෙම සින්දු අහන. ඉතින් එයා දාලා තියෙන සින්දු මම ඒ කියන්නේ එයා ගොඩක් හින්දි සින්දු අහන එකනේ ඒ කාලේ. ඉතින් මම හිතන්නේ ඒක තමයි මම හිතන්නේ ස්ටාර්ට් එක වෙන්නේ ඒ කියන්නේ පළවෙනි මේ ඒ කියන්නේ අරිතාලම වෙන්නේ. ඊට පස්සේ එතනින්ද මම ගොඩාක් ඊට පස්සේ මම රේඩියෝ එකේ සින්දු අහන්න ගොඩක් කළා ගන්නවා හැම channel එකෙම මේ දවස්වල මතකයි ගොඩාක් channels තිබ්බා සන් FM නම් ගොඩක් ඒවා තිබ්බා. එතකොට සීරියස් සනම කමන්න නැද්දනවා කමන්න. ඔව්. ඉතින් ඒ කාලේ ඉතින් ඒ channels එක අහලා ඊට පස්සේ මම හිතන මම 7 වසර විතර එනකොට මම ගොඩක් ආසාවක් ආවා ප්ලේ කරන්න. ඒ කියන්නේ කීබෝඩ් එක ප්ලේ කරන. එතකොට මගේ මාමා ඒ කියන්නේ මගේ අම්මගේ මල්ලි මාමා ගාව චූටි කීබෝඩ් එකේ 1 not එකේ පොඩි කීබෝඩ් එක. ඉතින් මම එයා ඉන්නේ ඔන්රාගල. ඒ කාලේ ඉතින් ඒ මමගේ වැඩේ ඉතින් ප්ලේ කර ඉන්න. පස්සේ දවසක් ඉතින් මේ මම මට ඒ කීබෝඩ් එක අරන් ගියා කොළඹට. පස්සේ ඒදා ඉතින් ප්ලේ කරනවා ඉතින් අර ඉයර් එක ටිකක් ප්ලේ කරනවා ඒ ප්ලේ කරනවා. පස්සේ අපේ තාත්තා ඒක දැකලා ඊට පස්සේ යාමට අදට මතකයි PSR 240 යම්මා එකක් අහලා දුන්නා. එදා එතනින් තමයි මම පටන් ගත්තේ. ඒ කියන්නේ ඒකට මට ඉස්කෝලේ මම ඉස්කෝලේ වෙස්ටර්න් මියුසික් කරේ. ඔව්. අපි දෙන්නම ගිහින් පතන ඉතින් මම හිතන්නේ ඒක තමයි මුල්ම අඩිතාලම වෙන්නේ මේ ඒ කියන්නේ මේ ෆීල්ඩ් එකට එන්න. ඔව්. ඒ කියන්නේ මම හිතන්නේ ඒක බොහොම වටිනා මේ කතාවක් මේ ගොඩක් අයට ඉගෙන ගන්න දෙයක් එක තියෙනවා. පසන් කිව්වේ අම්මගෙන් තමයි මුලින්ම මේ ආభాෂය ලැබුවේ කියලා. ඒ කියන්නේ අම්මා හින්දි ගීත රසිකාවියක් හින්දි ගීත නිතරම අහනවා. ඒත් එක අපි මතක් කරන්න ඕනේ මාල්නී ලියනගේ පසන්ගේ අම්මා බොහොම දක්ෂ පද රසිකාවියක්. මේ අය බොහොම කියන්නේ පොතුත් ලියලා තියෙනවා මම දැනුවත් පොත් පවා මේ එළි දක්වලා තියෙනවා ගීත රචනා සම්බන්ධව. එතකොට දක්ෂ ඒ ගීත රචනා ක්ෂේත්‍රයේ දක්ෂතා තියෙන මේ අම්මගෙන් තමයි පසන්ට ආభాෂය දීලා තියෙන්නේ. ඉතින් ඒ ආభాෂය තුල තමයි මම හිතන්නේ පසන්ගේ ගුණාත්මක නිර්මාණ බිහි වෙන්න ප්‍රධානම හේතුව. ඒක අර වර්තමාන පරම්පරාවට ගන්න ගොඩක් දෙයක් තියෙනවා. මේ අපි ආభాෂය ලබන කෙනාගේ හුරුව අපිට එනවා. ඒතර ඒ හරහා තමයි නිර්මාණ හොඳ නිර්මාණ බිහි වෙන්න තියෙන අවස්ථාව තියෙනවා. එතකොට පසන්ගේ මම ඊළඟට අහන්න ආසයි අතරම දැන් අපි ඒ යුගයේ දැන් පසන් කිව්ව පොඩි කාලේ 7 වසර 8 වසර වගේ තමයි පටන් ගත්තේ. එතකොට ඒ යුගයේ අපි
ගොඩක් වෙලාවට සංගීත ක්ෂේත්‍රයට ගොඩක් අය දක්ෂකම් තිබ්බට එන්න පොඩි අධිවදිකමක් තියෙනවා. මොකද ඒ ක්ෂේත්‍රේ වෘත්තීය කරගන්න ගොඩක් අය කැමති නැහැ. මොකද වෙනම වෘත්තීන් අපි ගොඩක් වෙලාවට සමාජ පිළිගැනීම තියෙනවා. ඒතර පසන් කොහමද මේ ශක්තිය ආවේ මේක මම වෘත්තීය කරගන්නවා. මේක මගේ මට පුළුවන් මේ ඉදිරියට මේක පවත්වාගෙන යන්න වෘත්තීය මට්ටමකට මේක එන්න කියලා කොහොමද අදිෂ්ඨානය ආවේ? ඒකත් මම ඉස්කෝලේ කාලේ ඉඳන් පටන් ගන්න ඉස්කෝලේ යන්නේ කියන්නේ මම 9 වසරේ 10 වසරේ 9 වසරේ ඉඳන් තමයි මම ඉතින් මම මගේ පළවෙනි කරපු රීමික්ස් එකක් රේඩියෝ එකේ ප්ලේ වුණේ FM එකේ. ඉතින් එතනින් පස්සේ මං කියන්නේ මම රීමික්ස් කරනවා කියන්නේ නිකන් අටවන එක නෙමෙයි මං කියන්නේ ඒ කාලේ ඉඳන් මං කියන්නේ ප්ලේ කරනවා කැලි ප්ලේ කරලා ඒ වගේ තමයි ප්‍රකාර කරන්නේ. එතකොට කියන්නේ මං A levels වෙද්දී මං ගොඩාක් ට්‍රැක්ස් කරලා එතකොට. හැබැයි මගේ ඔළුවේ තිබ්බේ කියන්නේ මට වෙන එක මම සංගීතයට කැමති ඊට අමතරව මං කැමති ඉන්නේ සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් වෙන්න. ඉතින් දන්නේම නැතුව මං ගොඩක් අර මගේ හිත ගියේ මියුසික් පැත්තට දන්නේම නැතුව. ඉතින් මං ගොඩක් මං ආසාව කියන්නේ අපි ඒ මං සල්ලි වලට කරපු දෙයක් නෙමෙයි. පැෂන් එකක් කරගෙන අනිවාර්යයෙන්. ඒකට එමම හුරු වුණා. මම දන්නේ නැතුව ඒ පැත්තටම ගිහිල්ලා ඊට පස්සේ මං කියන්නේ නිදිම ආගෙන කියන්නේ ඒක දැනෙන්නේ නැහැ වෙහසක් දැනෙන්නේ නැහැ. මොකද ඒවා අර ආසාවෙන් කරන දෙයක්නේ. තමන්ගේ අර හීනේ වගේ නිකන් අර බලාපොරොත්තු එක තියන දේ. ඔව්. අදවදී තියෙන. ඒ මත්තම ගියා ඊට පස්සේ. ඔව්. මම තන එහෙම ගිහින් තමයි අතරත් මම මෙහෙම අතරත් මෙතන ඉන්නේ. කියන්නේ ඇත්තටම අර පසන් කිව්වා ඒක තමන්ගේ ආත්මය අපි කියන අර පැෂන් එක නැත්නම් ආත්මය අපි ඇතුලේ තියෙන එකනේ. ඒතර ඒක වෘත්තියක් කරගත්තම පවත්වාගෙන යන්න ලේසි. ඔව් ඔව්. ඒක තමයි පසන් කියන්නේ. මට අනේ අහන්න ආසයි දැන් පසන් ඒ දවස්වල ඉඳන් සින්දු ගොඩක් කරා කිව්වනේ. එතකොට අපි පොඩ්ඩක් මතක් කරමු පසන්ගේ දැන් මටත් පාසල් සමයේ මතකයි හොඳටම හිට් වෙච්ච සින්දු සහ අපි එක ඇසුර හිටපු නිසා මාධ්‍යංශය කරපු කටයුතු. එතකොට පසන්ගේ මට මතකයි ඒ යුගයේත් ගොඩක් ප්‍රසිද්ධ වෙච්ච සින්දු කීපයක් තියෙනවා. පොඩ්ඩක් මතක් කරන්න මේ සින්දු කීපයක්. කීපයක් කියන්නේ මම ඉස්සෙල්ලා මතක කරපු රීමික්ස් එක ටීෂාගේ අරුණැල්ල එක රන්රන් එක. ඒක තමයි ගොඩාක්ම හිට් උනේ ඒ දෙකේ. ඊට අමතරව ඊට පස්සේ මම රොමේෂ් ලක්ෂාන් එක්ක කියන්නේ මම එතකොට ඒ ලෙවල් කරලා යුණා වගේ තමයි මේ රොමේෂ් ලක්ෂාන් එක්ක රොමේෂ්ලත් එක්ක. ඔව්. ඊට අමතරව 2007 තමයි සුරංගනි. ඔව්. බොහොම මතකින් සින්දුව මටත් අපිට හැමෝටම මතකින් සින්දුවක්. ඒක තාමත් මේ වර්තමානයේ දක්වාම ගොඩක් කරලා නෑ මේක පේනවා. 2007 ඊට පස්සේ 2007 වෙද්දී තමයි ඒක ඉන්දියන් මූවි එකට ගන්න අතිචූටි කියන නමින්. ඔව්. ඒකට ඒක ලොකු හිට් එකක් වුණා. වැඩි දින ඒ කාලේ ලොකුට YouTube නම නම් තිබුණේ නැහැ. ඔව්. ඒ කාලේ ඇඩිට එක ලොකුම හිට් එකක්. ඒ කාලේ ඉන්දියන් මාකට් එකට ඉන්දියන් ටැමිල් මාකට් එකේ හිට් වුණ ලොකු හිට් මේ හිට් එකක් වුණා ඒ දවස්වල. If you wanna grind around, Shivangani, tell me now. We look at the table, yilla warren kelle play around. Surangani, 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 the malu genawa. Surangani, 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 the malu genawa. හරි. ඒත් එක ගොඩක් අය දැන් පසන්න නිර්මාණකාරයෙක් විදියට සංගීත අධ්‍යක්ෂකයෙක් විදියට සහ ගීත නිර්මාණකරු ගීත සම්බන්ධ ගොඩක් අය දන්නවා. ගොඩක් අය කියන්නේ අපි අර ජනප්‍රිය කියලා මුලින් කිව්ව ජනප්‍රියයි. ප්‍රසිද්ධිය නෙවෙයි. ප්‍රසිද්ධිය කියන වෙන කාරණයක් ජනප්‍රියත්වයක් තියෙන. එතකොට ඒ ගීත නිර්මාණ කියන ක්ෂේත්‍රයත් පසන් කරගෙන යන අතරේ කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම ඊටාම හොඳ මට්ටමකට ගෙන අතරේ පසන් සම්බන්ධ වෙනවා තවත් ක්ෂේත්‍රයකට වෙළඳ නිර්මාණ. වෙළඳ ඇඩ්ස් අපි නැත්තම් මේ නිර්මාණ කටයුතු වල සංගීතය සැපීම. ඒතර ඒකට සම්බන්ධ වෙච්ච උනේ සහ ඒ ගැන තියෙන අභියෝගය. මොකද ඒක ලේසි කාර්යයක් නෙවෙයි මම හිතන්නේ. අපි ගීත හදනා වගේම ඊටත් වැඩිය සමහරලාට ඒක අභියෝගයක් වෙන්න පුළුවන්. එතන සම්බන්ධුනේ කොහොමද? ඒක දැන් පවතින විදිය කොහොමද? ඒකත් 2007 තමයි මම ඉස්කෝලෙන් අවුට් වෙන්නේ. 2008 තමයි මම රංගයත් එක්ක ජොයින් වෙන හිට් පැක්. රංග දසනායක අපි මතක් කරන්න ඕන. අපි ඉස්කෝලේ මතක් කරන්න. අනිවාර්යයෙන් රංගය තමයි ඒ කාලේ කමර්ෂල් ෆීල්ඩ් එකේ අදටත් එයා කමර්ෂල් ෆීල්ඩ් එකේ ඉන්න টොප් මේන් කෙනෙක්. ඔව් ඉතින් එයා ඒ දවස්වල ගොඩක් යාගේ ගොඩක් හිට්ස් ඉගෙන ඉතින් මම මාර ආසෙන් හිටියේ යාගේ ඉගෙන ගන්න. කුමාරි මම මේ ජොයින් වෙලා මම එතන මම ඇතරම ලෙක්චර් කෙනෙක්ට ඉගෙනුවා. ඉගෙන ගත්තා. කොහොම හරි ඊට පස්සේ රංගය ගොඩක් කලාට කමර්ෂල් ෆීල්ඩ් එකේ ඉන්න කිව්ත් මම ඒකෙන් ගොඩක් එයාගෙන් අත්දැකීම් ගත්තා. කොහොමද කරන්නේ? එයා මගේ ටැලන්ට් එක ගොඩක් පොලිෂ් කරා. මෙහෙම එන්න මික්සිං මාස්ටරින් සයිට් එක හැමදේම. එතනින් තමයි මම ගොඩක්ම මම හිතන්නේ පටන් ගත්තේ වෙළඳමින් පැත්තට එන්න. ඊට පස්සේ එදා ඉඳන් ආපු ගමන තමයි අද මම මගේ කම්පැනියක් විදිහට
රෙඩ් ෆොක්ස් ආයතනය මේ පවත්වගෙන ඇවිල්ලා ඒ කියන්නේ ඒ කමර්ෂල් පැත්ත වාණිජය පැත්ත සහ වෙළඳ නිර්මාණ පැත්ත. ඒතර ඒක ඇත්තටම මේ රටේ ගොඩක් අය දැන් සංගීත ක්ෂේත්‍රයේ ඉන්න අය සමහරලාට අත නොතියන පැත්තක් ඔය. ඒ කියන්නේ එකක් සමහරලාට ඒ අභියෝගේ ගන්න බැරි කම වෙන්න පුළුවන්. ගන්න අකමැත්ත නැත්තම් හැකියාව නැමැතිකම. නමුත් පසන්නේ ක්ෂේත්‍ර දෙකම ඇත්තටම අතික්‍රමණය කරලා තියෙන්නේ ඊටා ඉහළ මට්ටමේ. දැනටත් මම ඒක අහන්න ඕනේ පසන් අපිට පොඩ්ඩක් කියන්නේ වෙළඳ නිර්මාණ පැත්තෙන් පසන් කරපු නිර්මාණ ටික මොකද ගොඩක් අය දන්නේ නැතුව ඇති. මේ අපි ටීවී එකේ වෙළඳ නිර්මාණ දැක්කට දන්නේ නැහැ සංගීත සැපිය කවුද මේක සංගීත අධ්‍යක්ෂණය කවුද කියලා. මෙහෙම කිව්වොත් එම කමර්ෂල්ස් ගත්තොත් මටත් මතකයි දැන් මොකද ගොඩක් තියෙනවා. 3000කට විතර වැඩි කමර්ෂල්ස් කළාදී දැන් මම රෙඩ් ෆොක්ස් දාලත් අවුරුදු 10ක් විතර යනවා. ඊට කලින් ඉඳලා මම කමර්ෂල්ස් කරේ දවස් 15ක් විතර ඇති. එතකොට මම නිකන් දැන්ට මතක් කරන ගත්තොත් SLT ටෙලිකොම් එකේ සිග්නේචර් ටියුන් එක තව ඒ වගේ තව HMB බැංක් එකේ ඒ වගේ සිග්නේචර් ටියුන්ස් කියලා කියනවනේ. ඔව් සිග්නේචර් ටියුන්ස් අන්තිමට ඉවරන. ඔව් ඒ වගේ ටියුන්ස් තව ගොඩක් දේවල් තියෙනවා. මට මේ මේඩ් තව මෑත කරපු නිර්මාණ ගත්තොත් මෑත ගත්තොත් එහෙම soft logic life. ඔව් ඒ කමර්ෂල් එක ඊට පස්සේ කොතුමි ඔව් ඊට අමතර මතක් වෙන්නේ ගොඩක් ගොඩක් ඩයලොග් කමර්ෂල්ස් තියෙනවා. අවුරුදු 15ක විතර විශාල ප්‍රමාණයක් තියෙනවා. අනිවාර්යයෙන්. එතකොට පසන් දැන් ඒ පසන් ඉස්සලත් කිව්වා ඒ යුගයේ පසන් සංගීත නිර්මාණ පටන් ගන්න කාලේ සමාජ මාධ්‍ය වැඩි ප්‍රසිද්ධ නැහැ. ප්‍රචලිත නැහැ. දැන් තියෙන මෙවලම් සහ දැන් තියෙන සමාජ මාධ්‍ය විවිධ platforms අපි කියන්නේ ඒවා වැඩි ප්‍රසිද්ධ නැහැ. YouTube තියෙන ඇති. සමහර Facebook තියෙන ඇති. ඔය දෙක තමයි තිබුණේ. නමුත් දැන් ඊට වැඩි හාත්පසින් වෙනස් තත්ත්වයක්. බොහොම වේගයෙන් සමාජ මාධ්‍ය වැඩි දියුණු වෙනවා. ඒ තත්ත්වය පසන් ඒ කාලේ නිර්මාණකරණය පටන් ගත්ත කාලේ සහ අද වෙද්දී මොකද්ද දකින්න වෙනස? ඒක හොඳද නැත්නම් දැන් උදාහරණයක් ගත්තොත් ඒ දවස්වල කෙනෙක්ට ප්‍රතිචාරයක් දක්වන්න අපි නිර්මාණයක් කළා YouTube එකට දැම්මට පස්සේ නැත්නම් Facebook දැම්මට පස්සේ ප්‍රතිචාර දක්වන්න තියෙන අවස්ථා අඩුයි. ඩිරෙක්ට් අපිට කෙලින්ම සෘජු ප්‍රතිචාරයක් දක්වනවා. දැන් එහෙම නෙවෙයි. දානසනින් ප්‍රතිචාරය අපිට එනවා. ඒතර මේ දෙක අතර කොහොමද වෙනස? ඒක නිර්මාණකරණයට පහසුවක්ද නැත්නම් ඒක බාධකයක්ද? මම හිතන්නේ ඒක පහසුවක්. මොකද ඒ කාලේ අපි අපේ ට්‍රැක් එක කීප් වෙනවා කියන රේඩියෝ එකේ ප්ලේ වෙන්න ඕනේ අනිවාර්යයෙන්. ඉතින් හැබැයි දැන් ගත්තාම ඒක Facebook එකේ යන්න පුළුවන්, TikTok එකේ යන්න පුළුවන්, Instagram යන්න පුළුවන්, YouTube යන්න පුළුවන්. ඒ හතර මේ මාධ්‍ය හතරෙම ගියත් ඒ කියන්නේ වගේ ට්‍රැක් එකක් ඇති ට්‍රැක් එකක් නම් හොඳ මෙලඩියක් තියෙනවා අනිවාර්යෙන් හිට් වෙනවා. ඉතින් ඒ වගේමයි ඕන කෙනෙක්ට හොඳ සහ නරක ඕන විදිහකට දේවල් කියන්න පුළුවන්. ඉතින් ඒ අතින් ගත්තාම ඇත්තටම හොඳයි. මොකද මම හිතන්නේ එහෙම අපි කවුරු හරි විවේචනය කරනවා වගේ ට්‍රැක් එක හදන එකේ අවුලක් නැහැ. මොකද ඒක ඉගෙන ගන්න පුළුවන්. ඉගෙන ගන්න පුළුවන්. අනිවාර්යයෙන්. එතකොට දැන් අර ඒ කිව්වේ කතාව වැදගත්කමක් තියෙනවා. මොකද මේ හොඳ සහ නරක දෙකම ඕන කෙනෙක්ට කියන්න පුළුවන් ප්‍රසිද්ධිය. දැන් සමහරලාට මට හිතෙන දෙයක් තමයි සමහර අය ක්ෂේත්‍රය ගැන දැනුවත් බවක් නැතිව, සංගීත ගැන දැනුවත් බවක් නැතිව, අත්දැකීම් නැතිව අහපු සනින් දැක්ක සනින් සමහරලාට ප්‍රචාර දක්වනවා. දැන් ඉස්සර නම් කෙනෙක්ට උපරිම දැන් පසන් කිව්වා අපිට ඉස්සර පුළුවන් FM එකක නැත්නම් TV channel එකක මොකක් හරි එකක charts එකකට වගේ දාලානේ අපි ගොඩක් කල් ප්‍රචාරය කරන්නේ. එතනදී ගොඩක් වෙලාවට ප්‍රචාරය එන්නේ කෝල් එකකින් වෙන්න පුළුවන්. කෝල් එකක් විතරනේ. දැන් සමාජ මාධ්‍යවල ශනිකව ඕන කෙනෙක්ට ප්‍රචාර දක්වන්න පුළුවන්කම තියෙනවා. එතකොට නිර්මාණ ශිල්පී අධෛර්යමත් වෙන්නේ නැති වේද? දැන් අපි තුමු ගොඩක් වෙලාවට නරක ප්‍රතිචාර එනවනම් ගොඩක් අයගෙන් ඒකට අපි කියන්නේ බෑඩ් කමෙන්ට්ස් කියලා එනවනම් එතකොට අධෛර්යමත් වෙන්නේ නැති වෙයිද? එහෙම ප්‍රශ්නකුත් තියෙනවා මට ආ ප්‍රශ්න. මෙහෙමයි ඒක එක එකනට වෙනස්. දැන් මම ඇදලා තියෙන්නේ මම ඒ කාලේද මුල් කාලේද මට ඔය වගේ නරක කමෙන්ට්ස් මම දැන් සුරංගනී එක දාපු කාලෙම මාර විදියට සමහර කට්ටිය බයින් ගත්තා. එතකොට මම හිතන්නේ ඒක දාලා තිබ්බේ eleki.com එකේ. වෙබ්සයිට් එකේ. එතකොට ඒ වෙබ්සයිට් එක අදටත් මම දන්නේ තියනවද කියලා මේ වෙබ්සයිට් එකේ කමෙන්ට්ස් එක කියන්නේ අර ෆොන්ට් එකත් ලොකු කරලා තමයි කමෙන්ට් එක දාන්නේ. ඉතින් ඒ කාලේ එහෙම තිබ්බද දැන් ඒක වැඩි. දැන් Facebook ගත්තාම fake accounts දාගෙන අන්න ඒක තමයි ප්‍රශ්නේ. fake accounts දාගෙන දානවා. ඉතින් සමහර කට්ටිය අවධානය ගන්නත් කරනවා. ගොඩක් කට්ටිය මම දකින්නේ කියන්නේ අර දැන් මම හිතුවා මගේ යාළුවෙක් මගේ ට්‍රැක් එකක් කරපුවා මම යාළුවට කියලා කමෙන්ට් එකේ දාන්න නැහැ මේ මේක කතායි මේක හදාගන්න. ඔව් අපි පෞද්ගලිකවනේ කියන්නේ. මැසේජ් එකක් දාන්න කියන්නේ මොකද දිරි ගන්නන්න ඕන හින්දා. පැහැදිලිව. දැන් ඒ තත්ත්වේ නෑ වෙනස් වෙලා තියෙනවා. දැන් ඉතින් අර ඒක ඕන එක්කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. ගොඩක් දකින්නේ එහෙම අවංකවම එහෙම කමෙන්ට් කරන කට්ටියක් තියෙනවා. අතර ගොඩක් කට්ටිය අවධානය
අවධානය ලබා ගැනීමට තමයි ගොඩක් වෙලාවට කරන්නේ. යන්නේ. කියන අර ප්‍රසිද්ධ නිර්මාණයක් අතරේ තමන්ගේ කමෙන්ට් එකක් දාලා ඊට පස්සේ ඒකට අවධානය ඔය ගන්න කියන්නේ සමාජයට ඒකට මේ මිනිස්සයා සින්දු අහලවත් නැද? අහලවත් නැති වෙන්න පුළුවන්. ඔව් ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ගොඩක් නිර්මාණ කරන කට්ටියට කියන්නේ මම ඉතින් ඔයා ඔය දෙකටම පුරුදු වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම. නැත්නම් හොඳ වැඩේ තමයි Facebook පැත්ත බලලා යන්නේ. යන්න තියෙනවා. ඒක තමයි. පැහැදිලි. මේ පසන්ගෙන් මේ පණිවිඩය ගන්න එක තමයි මටත් අතට අරමුණ මොකද මේ මම දන්න ලංකාවේ ප්‍රසිද්ධම දෙතුන් දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ගේ මැනේජර්ස්ලා ඒගොල්ලන්ට Facebook එකට යන්නවත් දෙන්නේ නැහැ. ඔව්. සින්දුව දානවා එච්චර කමෙන්ට්ස් දන්නේ නැහැ. කමෙන්ට්ස් මොනවද දෙන්නේ වැඩක් නැහැ. ඒගොල්ලෝ අර මිනිස්සු දාගෙන කමෙන්ට් කරනවා. සිගානක් නැහැ ඉතින්. ප්‍රශ්නයක් නැහැ. ඕක මම හිතන්නේ මේ සංගීත ක්ෂේත්‍රයට විතරක් නෙවෙයි විවිධ ක්ෂේත්‍රවලට බලපාලා තියෙනවා. මට මතකයි පහුගිය කාලේ අපි ගොඩක්ම ආදරය කරන ක්ෂේත්‍රයක් ක්‍රිකට්. ක්‍රිකට් වලටත් ඔක බලපෑව ගොඩක්. අත්දැකීම් මෙම්ම කියන්න පුළුවන්. මොකද සමහර ක්‍රිකටර්ස්ලා මේ ක්‍රිකට් ඒ කරන අපේ දක්ෂයන්ට ඔය සමාජ මාධ්‍ය හරහා එළවෙන පීඩනය නිසා සමහරවිට ප්‍රශ්න ඇතිලා තියෙනවා. එහෙම වෙලා තියෙනවා. පසන්ගෙන් මම අහන්න ඕනේ ඊළඟට පසන් බොහොම ඇගීම් වලට ලක් වෙච්ච කෙනෙක්. සම්මාන ඇගීම් බොහොමයන් ලැබපු කෙනෙක්. එතකොට අපිට ඒ ගැන පොඩ්ඩක් මතක් කරන්න විශේෂයි ඒ ගැන විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මුලින් නම් අපිට කිව්වොත් කොහොමද පසන්ගේ ඇගීම් ලැබෙන්නේ? මම හිතන්නේ yes homegrown මෙතන අපිට පස්සේ තියෙන ඒ හොස්ට් එක yes homegrown එකේ best producer හොඳම producer සහ හොඳම electronic producer කියන ගොඩක් කාල දෙන්න මම හිතන්නේ 8ක් විතර ඇති විතරනේ. ඒ කාලේ ඒ දෙකම මට හම්බුණා. මොකද ගොඩක් මම English tracks ඒ කාලේ ගොඩක් produce කරා ඒ house කියන genre එකේ. ඊට පස්සේ අපිට අපේ commercial පැත්තෙන් ගත්තොත් එහෙම Red Fox එකට ගොඩාක් internationally ගොඩාක් awards හම්බෙලා තියෙනවා. බලා ගන්න පුළුවන් ඒක. ඉතින් ඊට අමතරව දෙන film awards, music awards ඒ වලිනුත් අපිට හම්බෙලා තියෙනවා. ගොඩක් නිර්මාණ හම්බෙලා තියෙනවා. හරි. ඒ කියන්නේ ඇත්තටම බසන් අපි ගත්තොත් අපේ නවක තරුණ කලාකරුවන්ගේ ක්ෂේත්‍රයේ විශේෂ සංගීත ක්ෂේත්‍රයේ ඉතා හොඳ පරණතභාවයකට දැන් ඇවිල්ලා ඉන්නවා. මොකද සම්මාන හම්බෙනවා කියන්නේ ලේසියෙන් කෙනෙක්ට හම්බෙන දෙයක් නෙවෙයි. ක්ෂේත්‍රයේ ගොඩක් අය ඉන්නවනේ. මම දකින්න දෙයක් තමයි කියන්නේ මම කවදාවත් සම්මාන බලාපොරොත්තු වෙන්නේ. ඉන්නේ යන්නේ කම්මැලිකමෙන් ගිහලා කියන්නේ ඇඳගෙන යන්න කම්මැලිකමෙන් කොමාරි ගිහලා ගන්න ඇති. ඔව්. අර මම හිතන්නේ පොඩි කාලේ නම් අපි අර මම කියන ෆැෂන් එක කියන්නේ අනිවාර්යයෙන්ම තියෙන සින්දු හදන්න. ඒක තමයි එතන තමයි ඇත්තටම මම හිතන්නේ ඇගීමට ලක් වෙන්න හේතුවත් ඒක. ඒ හැඟීම නැත්තම් හදවතේ නැත්තම් ඒක කරන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. ඒතර තව දෙයක් දැන් මම ඒකත් එක මට ප්‍රශ්නයක් තමයි දැන් ඒ ඇගීම් වලට ලක් වෙලා තියෙනවා ක්ෂේත්‍රයේ යම් කාලයක් නෙවෙයි අතර දීර්ඝ කාලයක් අවුරුදු 20ක් විතර මම හිතන්නේ පිටිපස්සට ගන්න පුළුවන් නේ. එතකොට ඒ කාල සීමාවත් එක්ක පසුනොත් දැන් ක්ෂේත්‍රයේ යම් තරමකට පරණතයි. ඒතර දැන් අපි දකින දෙයක් තමයි ජ්‍යෙෂ්ඨ කලාකාරයෝ සහ වර්තමානයේ ඉන්න තරුණ පරම්පරාවේ කලාකරුවන් ඔයගොල්ලෝ වගේ අපි මේ කතා කරන කට්ටිය ඒගොල්ලෝ අතර නිර්මාණකරණය සහ ඒ අර බැඳියාව අඩුකමක් අපි දකිනවා. ඒ කියන්නේ දැන් මේ මං අහන්නේ අපි ප්‍රේක්ෂකයන්ට තියෙන ප්‍රශ්නයක් මේක. ගොඩක් අය කියනවා මේ ඉස්සර නිර්මාණවල තියෙන ගුණාත්මක භාවය දැන් නැහැ අපිට දකින්න නැහැ කියලා වෙලා. ඒතර ඒ පරණ අපේ හිටපු ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ගෙන් ආభాෂය ගන්න නොගන්න එකද ඒගොල්ලොත් එක්ක කටයුතු කරන්න තරුණ පරම්පරාව අකමැතිද නැත්නම් ඒ ජ්‍යෙෂ්ඨයන් අකමැතිද තරුණ පරම්පරාව අයත් එක්ක කටයුතු කරන්න? මේකට කෙලින් උත්තරයක් ඕනේ හරි උත්තරයක්. මොකද අපි ගොඩක් මේ ප්‍රේක්ෂකයෝ ගොඩක් ඒ ගැන මේ සංවේදී. ඔව් ජ්‍යෙෂ්ඨයන් තෙන් ගත්තොත් එහෙම මාත් එක්ක මම හිතන්නේ සමහර ජ්‍යෙෂ්ඨයන් හිතන විදිහ සමහරක් හිතන ඒගොල්ලන්ගේ සින්දු කාලදායි මේ කියන මොකද දැන් ඒ මම හිතන්නේ මියුසික් කියන දේ කාලෙන් කාලට වෙනස් වෙනවා. මාත් එක්ක අන්තිමට ජ්‍යෙෂ්ඨයන් අතින් ගත්තේ මරීසල්ලක් අය පියල්ලා මාත් එක්ක මාර්කටින් කළා. මාර විදිහට සින්දු කරනවා. ඉතින් අපි අන්තිමට රීමික්ස් එකත් කරා. අනිවාර්යයෙන්. මොකද ඒගොල්ලන් හිතන විදිහ ඒගොල්ලෝ කාලෙත් එක්ක මොඩර්න් වෙනවා. හිතන විදිහ. ඔව් ඔව්. මොකද ඒගොල්ලෝ මොකද ඒ කාලේ ඉඳන්ම අද වෙනතුරු ඒගොල්ලෝ මියුසික් කරගෙන ඇවිල්ලා ඒ කාලෙට හරියන්නේ ඒගොල්ලෝ දන්නවා ටේස්ට් එක හඳුනා ගන්නවා. ඉතින් සමහර කට්ටිය කාලයක් ඇවිල්ලා එතනින් නවතිනවා. ඔව් ඔව් ඔව්. නවතුනාට පස්සේ ඒගොල්ලෝ යාවත් කලින් වෙන්නේ නැහැ. එතනින් එහාට බයයි. ඒක ඒගොල්ලෝ බයයි මේක කාලදායිද මොනවාද වෙයිද. ඔව්. මොකද සමහරකට අපේ මියුසික් ඒගොල්ලන්ට ඒක හරියන්න තියෙන පුළුවන්. මොකද ඒගොල්ලෝ අර ඒ කාලෙත් එක්කම ගියේ නැති හින්දා. අනිවාර්යයෙන්. මම නම් කියන්නේ ගොඩක් කාට දැන් මගේ මම ගොඩක් කලු කට්ටියත් එක්ක වැඩ කරනවා. ඉස්සරහටත් වැඩ කරනවා. අයිත් එක මම හැමතිස්සෙම අලුත් මියුසික් අහනවා. පැහැදිලිව. මොකද මියුසික් කියන දේ දවසින් දවස තප්පරෙන් තප්පර වෙනස් වෙනවා. ඔයයි රේස් එකේ ගියේ නැත්නම් ඔයා ෆේල් වෙනවා. සංගීත විශ්ව භාෂාවක්. ඉතින් ඒක ඒ නිසා ලෝකෙටම පොදුයි.
පසන් කිව්වා වගේම තප්පරෙන් තප්පර වෙනස් වෙනවා. වෙනස් වෙනවා. ඒකට ඒ වෙනස් වීමට කැමති නැත්නම් අපිට මග නවතින්න සිද්ධ වෙනවා. අනිවාර්යයෙන්. නෑ නවතින සිද්ධ වෙනවා ඒ කියන්නේ පරාජය වෙනවා. පරාජය වෙනවා අනිවාර්යයෙන්. Give me that revive, me say. Brand new for the island again. I don't know. Right across the world and to the nation. Darling, darling, you look so pretty to be alone. Only if you tell me, can you be my own? Darling, you look so pretty to be alone. Your body, let the girls them know. අනුරාගී නුවන් හිමිකාරී උන්මාදී හැඟුම් මට දේවි සිපගන්නට දෝලන්නේ විසේකාරී සුංගාරී දෙතොල් නලියාවි හැඩකාරී සැනිමත් දේවි ස්වේත සිහිනේ සරනාලියේ මේ වසන්තේ හිමිකාරියේ ස්වරගී දැහැනේ මිහිරයි දැනුනේ පෙරාලෙසිනේ ඔබ හා බැඳුනේ හැඩකාරී දෙනුවන් සලා අනුරාගී මන්මත් කලා හැඩකාරී එතකොට අපි ඒ කලා නිර්මාණවලට තරුණ පරම්පරාව තව චෝදනාවක් තමයි මට මේ කතිකාවතත් එක මතක් වුණේ ගොඩක් වෙලාවට ජ්‍යෙෂ්ඨයන් සහ එක්තරා විශාල කණ්ඩායමක් ඉන්න පුළුවන් රටේම ප්‍රේක්ෂකයන් සහ අසන්නන් ඉදිරි කියන චෝදනාවක් තමයි සමාන නිර්මාණවල ගුණාත්මක භාවයක් නැහැ. කියන වර්තමාන පරම්පරාවේ තරුණ නිර්මාණකරුවන් කරන නිර්මාණවල ගුණාත්මක භාවයක් නැහැ. සමානලට ඒක පද රචනාවල වෙන්න පුළුවන්, සංගීතය වෙන්න පුළුවන්, ගායන හැකියාව වෙන්න පුළුවන්. ඒ චෝදනාව ගැන පසන් මොකද හිතන්නේ? චෝදනාව ඇත්තක් තියෙනවද නැත්නම් මේක මවාගත්ත දෙයක්ද? මේකයි අර මේ ප්‍රේක්ෂකයෝ ගත්තත් එක කට්ටිය එකේ මොකද සමාජයට මම කැමති සින්දුව අනිත් කන්‍යාට ඒක අකමැති වෙන්න පුළුවන්. මතන්නේ ඒගොල්ලන්ගේ රසඥතාවය අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. ඔය ඉතින් මම හිතන දන් දකින්න දෙයක් තමයි මම අර කලින් කිව්වාගේ කාලෙන් කාලට ඒ ස්ටයිල්ස් ඔක්කොම ජොනරස් ඔක්කොම වෙනස් වෙනවා. එතකොට වචන ලියන විදිය වෙනස් වෙනවා, සින්දු කියන විදිය වෙනස් වෙනවා. මම කියන අවුට් කියන එක නෙමෙයි සින්දු. සින්දු කියන ස්ටයිල් එක වෙනස් වෙන්න පුළුවන්. ඒ හැමදේම වෙනස් වෙන්න පුළුවන්. ඔව්. ඉතින් ඒ ස්ටයිල් සමහර කට්ටියට ඒව සෙට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි සමහර කට්ටියට ඒක හරියන්න පුළුවන්. දැන් මුග උදාහරණයකට තමයි අපි කියමු කාගේ හරි ලොකු ආටිස්ට් කෙනෙක්ගේ සින්දුවක් තියෙනවා මිලියන් ගාණක් ගිහලා. ඒ සින්දුවට මම කැමති නෑ. කියන්නේ මගේ සතුටාවේ අවුලක් නේ. ඔව්. එතකොට ඒක එක එක්කෙනාට ඉතින් සාපේක්ෂයි. ගොඩක් වෙනස් වෙනවා. සාපේක්ෂයි. එක්කෙනාගේ දැනුම අනුව, අත්දැකීම් අනුව, රසඥතාවය අනුව ගොඩක් ලොකු වෙනසක් වෙනවා. එතකොට අපි මේ ඔය දැන් තියෙන තාක්ෂණික වෙනස දැන් අපි ගත්තොත් දැන් තා වේගෙන් තාක්ෂණය වෙනස් වෙනවානේ. දැන් පසල්ලා මම හිතන්නේ සංගීතය ඉගෙන ගන්න පටන් ගත්ත කාලේ තිබ්බ තාක්ෂණය සහ දැන් තාක්ෂණය හාත්පසින් වෙනස් වෙනවා. ඒ තාක්ෂණික විපර්යාසය අවුරුදු 15ක් 20ක් ඇතුළත වෙච්ච වේගවත් විපර්යාසයත් මේකට බලපාලා තියෙනවද? ඔය චෝදනාව ඉදිරිපත් කරන අය ඒකත් කියනවා. ඒ කියන්නේ මේ තාක්ෂණයත් එක්ක මේක විනාශ කරලා තියෙනවා. මේක මේ ඩිජිටල් කරණයත් එක්ක මේවා විනාශ වෙලා තියෙනවා. දැන් ඉස්සර වගේ මියුසික් වල ගුණාත්මක ක්වොලිටි එක අපි කියන ක්වොලිටි කියලා අපි කියනවා නැහැ. සහ ඩිජිටල් කරණයත් එක්ක ගොඩක් අයට හැකියාව නැතත් මේගොල්ලොන්ට මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා මේ නිර්මාණ කරන්න පුළුවන්.
අර එහෙම චෝදනාවකුත් ලොකුවට තියෙනවා. ඕකේ එකක් මම පිළිගන්නවා කියන්නේ සින්දුවක තියෙන ඔඩියෝ ක්වලිටි කියලා එකක් තියෙනවා. ඔඩියෝ ක්වලිටි එක වැඩිම තියෙන වයිනල්ස් වල. අර ලොකු රෙකෝඩ්ස් තියෙන ඒවල තමයි වැඩිම හයස්ම ක්වලිටි එක තියෙන්නේ. ඉතින් දැන් කවුරුත් ඔය 30 පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරන්නේ නැහැ. ඊයෙන් පස්සේ අපි කැසට් තිබ්බා, CDs තිබ්බා. CDs වල තිබ්බ wave file එක තමයි ගොඩක් වෙලාවට 44 format එක. ඔව් ඊට පස්සේ දැන් තියෙන MP3 නැත්තම් ස්ට්‍රීමින්. ගොඩක් ස්ට්‍රීමින් MP3 ගොඩක් වෙලාවට තියෙන්නේ. ඒ කියන්නේ ස්ට්‍රීමින් වලත් තියෙන MP3 quality එක තමයි. ඒ කියන්නේ ඒ තරමට quality එක downgrade වෙලා තියෙනවා. Apple Music වල මම දැකලා තියෙනවා දැන් සමහරවිට ඒගොල්ලෝ wave file එක දෙනවා. හැබැයි ඒ පැත්තෙන් නම් ගොඩක් downgrade වෙලා තියෙනවා. මොකද දැන් අපි සමහරවිට අපේ mastering ගොඩක් වැඩ කරන පිටරට උඩ අපිට ගන්න wave file. ඒ wave file එක ගිහලා ස්ට්‍රීමින් වල දාපුවාම අර හොඳට quality සමහරකට loss වෙලා තියෙනවා. ඒ පැත්තෙන් විතරයි දකින්නේ මම ගොඩක් ඒ quality loss වෙන පැත්ත. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම දැන් ඒ කාලේ ඉඳන් අද වෙනතුරු තාක්ෂණයේ පරිසරය ගත්තොත් එහෙම මේ මම හිතන්නේ අපිට වැඩ ගන්න ලේසි. දැන් තියෙන tools ඔක්කොමත් එක්ක. ඉතින් අර අපි එහෙම ලේසි වෙන්න හැමෝම සින්දු හදන්න ඒක තමයි ගන්නවා. එතකොට හැමෝගෙම තියෙන ඔක්කොම දාන පොද ඒගොල්ලන්ට කිසිම කවුරු නවත්තන්නේ නැහැ මුකුත් කියන්නේ නැහැ. ඉතින් දාන හැබැයි ඒගොල්ලන්ගේ නිදහස අපිට මුකුත් කියන්න බෑ. හැබැයි ඉතින් අහන කට්ටිය දැනගන්න ඕනේ අනිවාර්යයෙන් මොකක්ද අහන්න ඕනේ මොකක්ද අහන්න කියලා. මොකද අපිට කාටවත් නවත්තන්න බෑ නිර්මාණ කරන එක නවත්තන්න මුකුත් කරන්න. හැබැයි මම නම් කියන්නේ මොන දේ කරත් හරියට ඉගෙනගෙන කරන්නේ හොඳ. ඔය පසන් කියපු කාරණේ තමයි මමත් මතු කරන්න උත්සාහ කරේ. කියන්නේ දැන් ඉස්සර තිබ්බ තාක්ෂණයත් එක්ක පසන්ලගේ යෝගය සහ ඊට කලින් ගියවල තිබ්බ තාක්ෂණයත් එක්ක පහසුකම් ගොඩක් අඩු නිසා නිර්මාණකරුවන්ට සිද්ධ වුණා නිර්මාණය හරියටම කරන්න. සමහරවිට දැන් අපි අහලා තියෙනවා අපේ ජේෂ්ඨයන්ගේ යුගවල වල ගුවන්විදුලි කාලේදී ඒගොල්ලෝ රෙකෝඩින්ග්ස් ගනිද්දි එක පාර ගන්න ඕන. ආයේ පොඩ්ඩක්වත් එහෙම කරන්න බෑ. මොකද තාක්ෂණික මේවලම් වල අඩුවක් තිබ්බා. ඒ වීදම් වැඩියෙන් යනවා. එකපාර රෙකෝඩ් කරන්න ඕනේ. ඒතර ඉන්ස්ට්‍රුමන්ට්ස් ඔක්කොම ප්ලේ කරන්න සිද්ධ වෙනවා. ගායකයාට හරියටම ගායනා කරන්න වෙනවා. ඒ වගේ. ඒතර ඒගොල්ලෝ හොඳට පුහුණු වෙලා තමයි කරන්නේ. නමුත් දැන් තියෙන අර මේ තාක්ෂණික තත්ත්වයක් එක්ක දියුණුවත් එක්ක ওই තත්ත්වේ නැහැ. ඒතර පසන් මම හිතන්නේ කිව්වේ ඒක තමයි. ඔය කියන්නේ AI වලින් උනත් වටක් කරලා එක බට්ටකින් දාගන්න පුළුවන්. එතකොට එතනදී හානියක් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මම හැමදෙස්සම කියනවා වගේ සින්දු අහන එක්කෙනාද තමයි තෝරා බේරා ගැනීම තියෙන්නේ. ඔව්. සමහරකට අපි දන්නේ නැතුව මේ ඔහොම හදලා දන්න අලුත් ස්ටයිල් එකක් දෙන්නත් පුළුවන්. හැදෙන්නත් පුළුවන්. ඇත්තටම. ඉතින් එතකොට අපේ කන එකට හුරු නැත්තම් සමහරකට කියන්නේ අපි කියමු 2010 විතර ඉපදුණු කෙනෙක් කියලා. එයා සමහරකට සින්දුවට කැමති වෙන්නත් පුළුවන්. ඒක හරි. ඉතින් ඒක හරි අමුතුයි ඒක. අනිවාර්යයෙන් ඒක අපිට ඇත්තටම අපිට නවත්තන්නත් බෑ. අපිට තියෙන්නේ ඒ කියන්නේ දැනුවත් වෙලා තමයි. දැනුවත් වෙලා දැනුවත් වීම තුලින් අපි රසාස්වාදී අපි හදා ගන්න ඕනේ. දැන් උදාහරණයක් දැන් පසන්ගේ මේ අපි ස්ටුඩියෝකට ආවම අපි දන්නවා මේ විශාල බඩු මේ කියන්නේ ආම්පන්න තියෙනවා ගොඩක් දේවල් තියෙනවා. දැන් ඒ කාලේ ඉඳන් මිටත් වැඩි දේවල් තිබ්බා. එතකොට ඒවා විකාශනය වෙලා තමයි දැන් මේ AI තාක්ෂණයේ ෆෝන් එක දක්වාම ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ සමහරලාට මේ තියෙන ඕගන්ස් මේ තියෙන මික්සර්ස් වගේ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ සමහරලාට කෙනෙක්ට ගීතය නිර්මාණය කරන්න. එතකොට නිකන් අර අපි කියන්නේ අර මේ අනවශ්‍ය අයට මේ මේවලම් සහ තාක්ෂණයේ ගිහිල්ලා වගේ දෙයක් නෙමෙයි වෙලා තියෙන්නේ. සමහරලාට ඒ කියන්නේ ඕන කෙනෙක්ට මේක කරන්න පුළුවන් වුණාම මේකේ ගුණාත්මක භාවය අඩු වෙනවා. ඒතර පසන්ගේ ඒ සම්බන්ධව තියෙන පසන් පණිවිඩයක් දුන්නා. ඒක තවදුරටත් මම කියනවා දෙන්න කියලා අලුත් නිර්මාණකාරයන්ට මේ ක්ෂේත්‍රයට එනවනම් AI වගේ තාක්ෂණ පාවිච්චි කරන්න කලින් අනිකුත් තාක්ෂණ ක්‍රමවිධි ඉගෙනගෙන එන්න ඕනේ කියන එක පසන් මම මෙහෙම දැන් අපිත් AI යූස් කරන බෑ අපි AI මම දකින්නේ අපි පාවිච්චි කරන AI එක ටූල් එකක් විදියට. ඔව්. يعني අපේ දේවල් يعني අපි කරන එදිනදා කරන වැඩ පහසු කරගන්න. මම කියමු හොඳම එක්සැම්පල් එක මම අදටත් කරන දෙයක් තමයි මම මේ ට්‍රැක් එක හදනවා මම ට්‍රැක් එක හදුවට පස්සේ මම සිංක් කරනවා. ඔව්. මම සිංක් කරාට පස්සේ ඒ සිංක් කරන් මට මගේ කී එකේ නෙමෙයි තියෙන්නේ. ඔව්. ඊට පස්සේ මම AI එකෙන් ඔප්ෂන් එකක් ගන්නවා සිංක් කරන එක කෙනෙක්. පස්සේ එයා මට ලස්සනට ඒක සින්දුව කියලා දෙනවා. ඒ වගේ දේවල් වලට මම පාවිච්චි කරනවා AI tools. එතකොට තව ගත්තොත් එහෙම දැන් අපි කියමු කවුරු හරි ට්‍රැක් එකක් හදනවා කියලා AI වලින්. ඒ වලින් ට්‍රැක් එකක් හදගෙන තම සමාකරයට අයිඩියා එකක් තියෙන්න පුළුවන්. හරි මේ සින්දුවට මේ වගේ වචන ටිකක් දැම්මොත් ලස්සන. මේ වගේ ස්ටයිල් එකක් දැම්මොත් එතන එයාගේ ක්‍රියේටිවිටි එක තියෙනවා. හරිද? පැහැදිලිව. ඒක හැබැයි එයා සින්දු ගැන වෙනෝ දැනුමක් නැහැ. කෝඩ්ස් මොනවද අනම්මනම් කිසි දෙයක් දන්නේ නැහැ. එතකොට එයා එතන
එන්නේ ප්‍රොඩියුසර් කෙනෙක් හැටියට ක්‍රියේටිව් ප්‍රොඩියුසර් කෙනෙක් හැටියට තමයි එතන ඉන්නේ. එතකොට දැන් අද කාලේ ඕනෙක් කෙනෙක් දැන් AI tools use කරන්න පුළුවන්. ඒක නවත්තන්න බෑ. ඒක එන්නේ තව ටිකක් දිනු වෙනවා. එතකොට මං කියන්නේ අර ක්‍රියේටිව් දේවල් වලට ඒක යූස් කරන්න කියලා. ඔයාලට මතක ඇති ඒක ආපු කාලෙම අපි ගොඩක් වුණා දාලා මේ හැබැයි දැන් ඊට වඩා මම දැන් ගොඩක් ක්‍රියේටිව් ලෙවල් එකට ටික ටික එනවා. ඔව් මම දන්නේ දැන් ඒක තව ටිකක් එන්න කොහොමද AI ඒගොල්ලෝ ඒ හදනේ කොහොමද එන්නේ ඒගොල්ලෝ වැඩි දියුණු කර දවසින් දවසක් හැදෙනවා. තව ටිකක් හොඳ ගොඩක් හොඳට එන්න පුළුවන්. මම ඉල්ලන්නේ එක පාවිච්චි කරන්න හැබැයි ක්‍රියේටිව් වෙන්න. මොකද ඔයා ක්‍රියේටිව් වෙන තරමට තමයි මට හොඳ දෙයක් ඊට ගන්න පුළුවන් AI වෙලා. පැහැදිලිවම. ඔව්. එතකොට පසන්න දැන් AI තාක්ෂණය ගැන අපි කතා කරා. දැන් ඒ නිර්මාණ පසලලත් දැන් AI තාක්ෂණය පාවිච්චි කරනවා. මොකද අපිට ඒකෙන් මිදෙන්න බෑ. එතකොට දැන් පසන් AI තාක්ෂණය එන්න කලින් කරපු නිර්මාණ සහ දැන් පසන් කරන නිර්මාණ තුල පසන්ගේ අත්දැකීම් කොහොමද? මොකකටද කැමති? ඒ දවස්වල කරපු ඒවාට දැන් කරන ඒවාට නිකන් නිර්මාණාත්මක ගුණේ අතින් බලුවොත්. මේ මම කොහොම කරත් මගේ ඔළුවේ තියෙන දේනේ මම කරන්න ඕන. ඔව්. හරි. එතකොට මට ඒ ටූල්ස් වලින් එන්නේ මට වඩා ලේසි වෙනවා. ලේසි වෙන එක විතරයි. ඒ කියන්නේ මට අපි කියමු ලංකාවේ හොයාගන්න බැරි ඉන්ස්ට්‍රුමන්ට් එකක් මොකක් හරි තියෙනවා. සමහරකට මට AI වලින් ඒ ඉන්ස්ට්‍රුමන්ට් එක ගන්න පුළුවන්. ඒතකොට මම නිකන් කටෙන් ඒ සද්ද කරලා AI වලින් මම ඒ ඉන්ස්ට්‍රුමන්ට් එක ගන්නවා. අන්න ඒ වගේ වෙලාවදී මට මාර විදිහට වැදගත් පහසුයි. හරි. ඉතින් ඒ වගේ දේවල් වලට තමයි මම හිතන්නේ මට ගොඩක් පාවිච්චි කරන්න. අපි මොකද දැන් මෙලඩි එකක් දාන්න ගියොත් එහෙම මෙලඩි එක මම කැමති මම්ම කරනවා. මම ඒක AI වලට කියන්නේ නැහැ වා මට මෙලඩියක් දාගන්න කියලා. මොකද අපි දැන් ගොඩක් කලාට නෝමල් කරන්නේ තියෙන පිසුනෝ එක ගත්තොත් එහෙම ඒකේ වචන ටික දාපම යා මෙලඩි එක හදලා දෙනවානේ. ඔව්. හරිද? එතකොට මට පොඩි සැකයක් තියෙනවා මොකද ඒ වගේ කියන්නේ ඒ කම්පැනි එක ස්ටාර්ට්අප් කම්පැනි එකක් තමයි. ඉතින් සමහරක් විට කවදා හරි ඒගොල්ලෝ කොපිරයිට් ක්ලේම් කරොත් එහෙම මොකද ඒගොල්ලන්ට තමයි ඒකේ මෙලඩි එකයි ආයිති වෙන්නේ. ඒ අතින් මම මගේ මෙලඩිස් කරලා අනිවාර්යයෙන්ම හොඳයි කියලා මම හිතනවා. හැබැයි මම ඉස්සෙල්ලා කියනවා වගේ මම ඒ මතම ඉන්නේ නැහැ. මම ටූල් එකක් විදිහට යූස් පාවිච්චි කරනවා. පාවිච්චි කරනවා. ඒ කියන්නේ අතන පසන් කිව්වේ ඒක තාක්ෂණය පාවිච්චි කරන්න නමුත් තමන් නිර්මාණශීලී වෙන්න. තමන්ගේ ස්වතන්ත්‍ර නිර්මාණ කරන්න. මොකද එහෙම වුණොත් තමයි ඔයාලට හරියට මේ දික්කෙන් වැඩක් ගන්න පුළුවන්. පවතින්න පුළුවන්. නැත්තම් අර තාක්ෂණයට වහල් වුණා විතරක් වෙනවා. ඔව් ඔව්. පසන්ගේ සින්දු වලින් මොකද්ද වැඩිම කැමති සින්දු? මට එහෙම කියන්න බෑ කැමති සින්දු මොකද ගොඩාක් සින්දු මම කරලා තියෙනවා. නැත්නම් අපි හිතමු පොඩි කාලේ දැන් අහපු සින්දු වලින් අපි පසන් සින්දු නම් ගොඩක් තියෙනවා නැත්තරම. හිතමු පොඩි කාලේ දැන් අහපු සින්දු වලින් පසන්ගේ නොවන සින්දුවක් කැමති මොකක්ද තියෙන්නේ? එහෙම කියන්නත් එහෙම කියන්නේ මොකද මම කෙනෙක් කෙනා මම කාලෙන් කාලට මගේ ටේස්ට් එකක් වෙනස් වෙනවා. ඒකට මට අර ඒ කාලේ ඉඳන්ම අහපු සින්දුවක් එහෙම එකක් නෑ. හැබැයි මම මේ ඉස්සෙල්ලා මට මතකයි මං එහෙන බැට්මෑන් ෆෑන් කෙනෙක්. ඔව්. ඒකට මට මතකයි අපේ තාත්තා ඉස්සෙල්ලාම මේ ගෙදරට ස්ටොප් එකක් අරගෙන CD එකක් දැන් CDs නෑ ගන්න. ඒ දවස්වල රුපියල් 1200 CD එක. හරි. ඒ දවස්වල ගණන්. කොහොම හරි දැන් ගිහලා ගෙදර ඉස්සරහා කඩේ තිබ්බා මේ CD shop එක. ඔව්. එතෙන්ට ගිහිල්ලා බැට්මෑන් ෆෑන් හින්දා බැට්මෑන්ගේ ලෝගෝ එක තිබ්බ මම ඒක අරන් ආවා. ඔව්. ඒක අරන් ඇවිල්ලා කොහොම හරි බැට්මෑන් රොබින් මේ සවුන්ඩ් ට්‍රැක්ස් එක තිබ්බ එකේ. හරි අදටත් මම Spotify එකේ අහනවා. ඔව්. තිබ්බේ තනිකරම මෙටල් කියන්නේ හાર્ඩ් රොක් මෙටල් ආගින් ඒත් හැබැයි මං දන්නේ නැතුව ඒකෙත් රසිකෙක් වුණා. ඒ කාලෙට පස්සේ රොක් අහන්න ගත්තා. ඔව්. කියන්නේ ඒකයි මං කියන්නේ කාලෙන් කාලට අනිවාර්යයෙන් වෙනස් වෙනවා. ඒක මං හිතන්නේ සංගීත ශිල්පියෙක් නැත්නම් සංගීත අධ්‍යක්ෂකවරයෙක්ගේ තියෙන මොන ගුණයක් කියලා මට හිතෙනවා. මොකද මං කමර්ෂල් කරද්දිත් එහෙමයි. කියන්නේ මම උදේට මොකක් කරේ අපි කියමු කවුරු හරි ක්ලයන්ට් කෙනෙක් වගේ කියනවා මේක මාරු විදිහට happening full dance track එකක් එන්න ඕනේ. ඊට පස්සේ මම 10 විතර මම පැක් දෙහින් විතර මම කමර්ෂල් එක හදලා පස්සේ 4ට විතර මට කෙනෙක් කල් කරගෙන මේක හරියම හැංගුම්බර විදියට වෙනස් කරනවා. පස්සේ වට අග්ගාල වගේ ඉමෝෂන්ස් වෙනස් කරන්න සිද්ධ වෙනවා. ඒකට තනිකර වෙන ජොන්ර් එකක් තියෙනවා. ඉතින් ඔය හැම එකටම මුණ දෙන්න ඕනේ. මුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අත්දැකීම් මේ හැම පැත්තෙම ඕන වෙනවා. හැම පැත්තෙම රසඥතාවයක් තියෙන්න ඕනේ. රස විඳින්න පුළුවන් වෙන විශේෂයෙන් සංගීත අධ්‍යක්ෂකවරයෙක්. ඔව් අනිවාර්යයෙන්. ඒ වගේම මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ටත් සහ අසන්නන්ට තියෙන වගකීමක්. ඒ කියන්නේ යම් ක්ෂේත්‍රයක දෙයක් රස විඳිනවා නම් ඒ ක්ෂේත්‍රය ගැන ටිකක් අවබෝධයක් තියෙන්න ඕනේ. අඩු ගානේ අපි චිත්‍රපටි කිව්ව චිත්‍රපටි ටිකක් බලලා තියෙන්න ඕනේ. සින්දු ටිකක් අහලා තියෙන්න ඕනේ. කියන්නේ එදා මෙදා තුර අර එකකට සීමා නොවි එක ස්ටයිල් එකකට සීමා නොවි අහන්න ඕනේ. එතකොට තමයි ප්‍රේක්ෂකයන්ටත් මම හිතන්නේ පුළුවන් ඒක අර යාවත් කාලේ වෙන සමාජයත් එක්ක සහ තාක්ෂණයත් එක්ක රස විඳින්න පුළුවන්. ඒක නිකන් අර
එක කෑම ගන්න ආසය හරියටම හරි. නැත්තම් අපිට එක තැනකින්ම නවතින්න සිද්ධ වෙනවා. එතකොට පසන් දැන් කොහොමද මේ දැන් AI තාක්ෂණය පසන් කිව්වා මේ දැන් කමර්ෂල් කතාවකුත් කිව්වා. එතකොට AI තාක්ෂණයේ කමර්ෂල් ඉන්ඩස්ට්‍රි එකට බලපාලා තියෙන විදිහට පොඩි ආందోලනයක් තියෙනවද කියලා හිතනවා. කියන්නේ ඒක නිකන් මේ අනවශ්‍ය විදිහට ඒක මේ ව්‍යාප්ත වෙලා යනවද මන්ද කියලා හිතන අත්දැකීම් තියෙනවා මට. මෙහෙම ඒක දැන් මම වඩ ඉස්සෙල්ලා කිව්වා වගේ ඒක අපි කාරණා නවත්තන්න බෑ. ඔව්. හැබැයි දැන් ගොඩක් කරාට ලොකු දැන් මම හැම බ්‍රෑන්ඩ්ස් එක ලංකාවේ තියෙන ගොඩක් බ්‍රෑන්ඩ්ස් එකම වැඩ කරනවා. ඉතින් මම සමහර බ්‍රෑන්ඩ්ස් දකින්නවා කෙලින්ම AI එකකින් ඔක්කොම හදලා කෙලින්ම දාන. හැබැයි තාම AI තාම එච්චරම පොලිෂ් වෙලා නැහැ. මොකද ලංකාවේ අපි වචන කියන විදිහ සින්දු කියන විදිහ වෙනස්. තාම ඒක තාම එච්චරටම ඇවිල්ලා නැහැ. ඉංග්‍රීසි ට්‍රැක් එකක් මම කවන්නේ. හැබැයි සිංහල ට්‍රැක්ස් නම් අහුවෙනටක් ගාලා AI කරේ කියලා. ඉතින් මං හැබැයි එක ගොඩක් කාට මං මගේ ක්ලයන්ට්ස් වලට කියන්නේ දැන් ඒ කාලේ අපි මොකක් හරි කමර්ෂල් එකක් කරන්න හදපුවාම ක්ලයන්ට් මට දැන් කියනවා මට මෙහෙම එකක් ඕනේ මේ ස්ටයිල් එක වෙන්න ඕනේ. ඊපස්සේ මං සමහරක් වෙලාවට දම එකක් කරලා දුන්නාම නෑ මේක හරියන්නේ නැහැ වෙන එකක් try කරමු. ඔව් ඔව්. ඒකට ඔය වගේ පහක් ගේ try කරලා තමයි කමර්ෂල් එක හැදෙන්නේ. හැබැයි දැන් AI තාක්ෂණයත් එක්ක මං ගොඩක් ක්ලයන්ට්ස් වලට කියන්නේ ඔයා ගිහිල්ලා ඔයා කැමති එක දාලා දාලා කියලා. නැත්නම් මම දෙන්නාට ඔප්ෂන්ස් පහක් විතර. ඔයාගේ සින්දුව වගේ කමර්ෂල් එක මේ ස්ටයිල් හතරකින් ගියත් ඔයා බලනවා කැමතිම ස්ටයිල් එක මොකද්ද කියන එක. ඉතින් මේ පැත්තෙන් මට මාර දේසි පැති පහසුවක් තියෙනවා. මොකද එයාට එතකොට එයා දන්නවා හරියට මෙයාට ඕන ස්ටයිල් එක මොකද්ද කියන එක කියන්න ඕනේ කියලා. ඔව් ඔව්. ඊට පස්සේ තමයි අපි මේ ට්‍රැක් එක මුලින් ඉඳන්ම හදලා මගේ මෙලඩි එකක් දාලා ඔක්කොම කරලා හදන්නේ. හරි. ඒ හිම ගත්තොත් අපිට ඇත්තට මේ පැත්තෙන් ධනාත්මක පැත්තකුත් තියෙනවා. ඒ වගේම අර හරියට පාවිච්චි කරේ නැත්නම් ඍණාත්මක පැත්තකුත් තියෙනවා. ඉදිරි නිර්මාණ කටයුතු කොහොමද? ළඟදී අපිට එන්න තියෙන නිර්මාණ ගීතම නිර්මාණ වෙන්න පුළුවන් නැත්නම් වෙන මාපිට දැන් පසන් එකක් කියනවනේ පසන් සිනමා නිර්මාණ වලට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වෙච්ච දක්ෂයෙක්. ඉතින් ඒකත් අපි මතක් කරන්න ඕනේ. ඒ ගැන පසන් පොඩ්ඩක් මතක් කරමු. කරපු සිනමා නිර්මාණ අධ්‍යක්ෂණයන් සහ සංගීත අධ්‍යක්ෂණයන් සහ ඉදිරියට එන්න තියෙන නිර්මාණ. මම හිතලා මම ඉස්සෙල්ලා මම 2008 මං සුරංගනී කිය ආතිචූඩි. ඒකට ඒකේ මාතක මියුසික් කරේ විජය ඇන්තනි. විජය ඇන්තනි කියන්නේ දැන් ලොකු ඇක්ටර්ස් කෙනෙක්. ඇක්ටර් කෙනෙක්. ඊපෙදත් මාත් එක්ක කතා කරා. මේ ඉතින් කොමාරි යත් එක තමයි මම පළවෙනි ෆිල්ම් එකකට කියලා ගත්තත් ඒකත් තමිල් ඉන්දියන් තමිල් මූවි එකට. ඊට පස්සේ ප්‍රවේගය මායා ඊට පස්සේ සිහිනේ කිය ආදරේ ෆිල්ම් එක. ඒ වගේ ගොඩක් ෆිල්ම්ස් වල සංගීත අධ්‍යක්ෂණය කළා. ඒ වගේම ඉදිරියට නිර්මාණ දැන් අපි අඟදිවා කරන්න ඉන්න නිර්මාණ එලි දක්වන්න තියෙන නිර්මාණ මොනවද මතක් කරොත්? ළඟදිම එන්න තියෙන එකක් තමයි බාචියගේ සින්දුවක් තියෙනවා. බාචි සොසාන්. ඔව් බාචි සොසාන් සින්දුවක් තියෙනවා. ඒක අපි බලමු කොහොමද කියලා. සහ ඉදිරියේදී සිනමා නිර්මාණ ළඟදීම හරි ළඟදී අපි තාම එකක් තියෙනවා තාම ඒ ෆිල්ම් එකේ නම තාම ෆයිනලයිස් කරලා නැහැ. ඒකේ වර ටිකක් කරගෙනවා. ඒකේ ප්‍රවේගය හදපු සොලිස්කිම ෆිල්ම් එක. ඒකේ වැඩ කරගෙන යනවා. වෙනසක් කරන්න මොනවා නිර්මාණ කටයුතු වල අදහසක් තියෙනවද ඉස්සරහට? ඔව් ඇත්තටම මේ කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම එක ස්ටයිල් එකක් ඉන්නේ නැහැනේ. නැති නිසා. සයිස් වලට පයින්නවා. ඉතින් අපි බලමු. මොකද මං කාලයෙන් පස්සේ මම තන්නේ අයියම තමයි එඩිට් කරලා දුන්නේ. මම මතක් කරන්නේ මෙයා තමයි මාත් මගේ හිතාතා කරන වීඩියෝ එක කරලා දුන්නේ. මොකද අපි ඉදිරියේ ගෙච්චර හිට් එක කියලා මම හිතන්නේ දුයි කරපේ තාරක කියන්නේ. ඉතින් අපි ඒ වගේ සින්දු ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා. රාත්‍රිය මනරම් කියා සඳට තරුවට කවිලියා මාත් මගේ හිත හදාගන්නම් නුඹත් මා ළඟ නැති නිසා. ඔව් මාත්ම ගීත හදාගන්න සින්දු ගොඩක් අය දන්නවා. ඒ නිසා අතරම ඒ මම ඒකත් එක තමයි ඇහුවේ ඉස්සරහට නිර්මාණ කටයුත්තක් මම හිතන්නේ සිද්ධ වෙනවා සරිඳුත් එක්ක. ඒතරම් හොඳ නිර්මාණයක් බිහි වෙයි ඉස්සරහට අනිවාර්යයෙන්ම. ඒත් එක්කම අපිට මතක් කරන්න කවුරු ඉන්නවද පසන්ට මේ ගමනේ විශේෂයෙන් උදව් කරපු විශේෂයෙන් ශක්තියක් වුණ දායක වුණ පිරිසක් මතක් කරන්න ඉන්නවනම් මේක තම අවස්ථාව. ඔව් ඉතින් හැමදාම මගේ දෙමාපියෝ අම්මයි තාත්තයි මගේ මල්ලි මගේ යාළුවෝ මගේ ෆොක්ස් ටීම් එකේ කට්ටිය ඉතින් හැමෝම ආදරෙන් මතක් කරනවා. මොකද ඒගොල්ලෝ නැත්තම් ඉතින් මම අද මෙතන නැහැ. අනිවාර්යයෙන්. සහ ආදරණීය ප්‍රේක්ෂකයෝ සහ ආදරණීය අනිවාර්යයෙන් මොකද ඒගොල්ලෝ සින්දු අහන ඉඳලා මම මෙතන ඉන්නේ. ඉතින් අනිවාර්යෙන් සින්දු අහන්න හොඳ තරක කියන්න මම හැමදේම බාර ගන්නවා. ඔව්. ඒක මං හිතන්නේ මම අදෙන්දර කාටවත් එම් බයින්න ගිහලා නැහැ. ඕන එකක් මම ගොල්ලෝ කියන දේ කියන්නේ ආදරෙන්
කියන දෙයක් අහනවා. බාර ගන්නවා. නිර්මාණ ශිල්පීට තියෙන ඕනේ විශේෂම ගුණයක් ඒක. හොඳයි. අපි අද වැඩසටහනෙන් සමුගන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මම හිතන්නේ අර මුලින් සඳහන් කරපු ජනප්‍රියත්වය සහ ප්‍රසිද්ධිය කියන කාරණා අතරේ මේ කතාව දෝලණය වුණා. ඒකට ගොඩක් අය අඳුර ගන්න පුළුවන් ප්‍රසිද්ධිය කියන්නේ මොකද්ද? ජනප්‍රියත්වය කියන්නේ මොකද්ද කියන එක. ජනප්‍රියත්වයට එන්න තමයි නිර්මාණකාරයෙක් හෝ වෙන ක්ෂේත්‍රයක ඉන්න කෙනෙක් ජනයාට ප්‍රිය වෙන දෙයක් තමයි කරන්න ඕනේ. ඉතින් ඒක තාක්ෂණය වෙන්න පුළුවන්, විවිධ හේතු වෙන්න පුළුවන්. ඒවා බලපාන්න නැතිව තමන්ගේ හදවතින් කරන නිර්මාණ කටයුතු තමයි අනාගතයේ සාර්ථක වෙන්නේ සහ මිනිසුන්ට මතකෙට ඉන්නේ ජනප්‍රියත්වය රැඳෙන්නේ. හොඳයි අපි තවත් වැඩසටහනක් එක මේ වගේ හමු වෙමු. එතකන් ඔබ සැමටම ජය. බොහොම ස්තුතියි.